අයිබෝන් හැමෝටම ලැබුවා වූ නවසර සුබම සුබ නවසරක් වෙන්න කියලා ඔයාලා හැමෝටම SMB Education අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයාලා ඇවිල්ලා ඉන්නේ අලුත් අවුරුද්දට වැඩ අල්ලන්නනේ. ඔන්න දැන් කැවුම් කොකිස් කාලා ගනුදෙනු කරලා ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න. ඉතින් 10 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න ඔයාලා දැන් ලෑස්ති වෙන්නේ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි කියන විෂයන් තුනට අදාළව වැඩ අල්ලන්න. හරි එහෙනම් ළමයි. ඔන්න දැන් අපි අද දවසේ පාඩම පටන් ගන්නයි යන්නේ. ඔන්න මොකද්ද මාතෘකාව? සරල රේඛීය චලිතය. හරි. දැන් මේ පාඩම මේ වෙද්දි ඉගෙනගෙන තියන අය ඇති. සමහර විට මේ පාඩම ඉගෙන ගත්තට ඒක එච්චර ඔලුවට ගියේ නැහැ, තේරුන්නේ නැහැ වගේ හිතන අය ඇති. ඒ වගේම මේ පාඩමක් තියෙනවද කියලාවත් අහලා නැති අයත් මෙතන ඉන්න පුළුවන්. හරි. කොහොම වුණත් කමන්නේ. ඔන්න අහලා නැති අයට සහ තේරුම් නැති අයට අද හරියටම පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පාඩම හරියට ඉගෙන ගත්ත අයට ඔන්න බලන්න පුළුවන් අද කොච්චර හරියට වාට පාඩම තේරිලා තිබ්බද කියන එක. ඒ වගේම තමයි අමතක කරන්න එපා. පාඩම අන්තිමේට මම පොඩි challenge paper එකක් දෙනවා. ඔයාලට මේ paper එකේ link එක පල්ලේ තියෙන description එකෙන් ගන්න පුළුවන්. ඔයාලා paper එක download කරගන්න ඕනේ. ඊට පස්සේ එතනම තියෙනවා Google form link එකක්. මේක හරියටම හදලා පළවෙනියටම එවන 3 දෙනා කවුද කියලා අපි 1 2 3 ස්ථාන තෝරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඔන්න ඒ හින්දා challenge එකකුත් තියෙනවා. ඒ හින්දා හරියට පාඩම අහගෙන හරියට paper එක කළා ඉක්මනටම submit කරන්නේ කවුද කියලා අපි තෝරගෙන බලමු. අපි දන්නවා දැන් දෛශික සහ අදිශ කියලා දෙකක් තියෙනවානේ. මොනවද දෛශික කියලා කියන්නේ? දෛශික කියලා කියන්නේ දිශාවක් සහ විශාලත්වයක් කියන දෙකම තියෙන ඒවා. අදිශ කියලා කියන්නේ මොනවද? විශාලත්වයක් විතරක් තියෙන ඒවා. දැන් සමහර අයට තේරෙන්න පුළුවන්, සමහර අයට තේරෙන්නේ නැහැ. හැබැයි කමන්නේ අපි ඉස්සරහට යද්දී ඒක පැහැදිලි වෙයි. හරි? දෛශික කියන්නේ දිශාවක් සහ විශාලත්වයක් දෙකම තියෙන ඒවා. අදිශ කියලා කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන ඒවා. හරි. දැන් ඔය කතාව ඔළුවේ තියාගන්න. අදිශ කියන්නේ මොනවද? විශාලත්වයක් විතරක් තියෙන ඒවා. දෛශික කියලා කියන්නේ මොනවද? විශාලත්වයක් සහ දිශාවක් කියන දෙකම තියෙන ඒවා. හරි. පළවෙනි මාතෘකාව දුර. හා ඊළඟ එක නම් දන්නවා ඔයාලා මොකද්ද? විස්ථාපනය අහලා ඇතිනේ. දැන් පාඩම අනිවාර්යෙන් අහලා හරි ඇතිනේ. පොත කියවන්න එහෙම ඇතිනේ නේද? දුන්න ගමන් පොත කියවනවානේ. හරි. දුර සහ විස්ථාපනය. ඔන්න දුර සහ විස්ථාපනය මේ දෙකක්ද මේක? මොකක්ද එකක්ද දෙකක්ද? මෙහෙම පැහැදිලි කරගමුකෝ අපි. හරි. ඔන්න දැන් මෙතන තියෙනවා මිනිසෙක්ගේ ගෙදරක්. හරිද? මේ හිතන්න මේක අපි ගෙදර අපි හෝම් කියලා ලියමු. ඔන්න ගෙදර. ඊට පස්සේ ඔන්න දැන් මේ මිනිස්සයා ටිකක් දැන් අවුරුදු කාලේ නිකන් මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ කියලා දැන් පොඩි නිකන් රට බීම කියලා අපි කියන්නේ. රට බීම ගන්න කඩයක් තියෙනවා. හරි. දැන් මේ ගෙදර ඉඳන් කෙලින්ම බැලුවොත් කෙලින් පාරක් තියෙනවා. හරිද? කෙලින් පාරක් තියෙනවා මේක මීටර් 300ක පාරක්. හරිද? ඔන්න ඇවිදගෙන යනවා නම් කෙලින්ම තනි කෙලින් පාරක් තියෙනවා මීටර් 300ක පාරක්. හැබැයි දැන් ඔන්න දැන් ගෙදරින් යද්දි මිනිස්සයා හරි ගෙදරින් යද්දි මිනිස්සයා දැන් ඔයාලා හිතලා බලන්න ඔයාලා දැකලත් ඇති මෙහෙම වෙන සිද්ධි මේ ප්‍රායෝගික සිද්ධිය විද්‍යාව කියන්නේ තනිකර ප්‍රායෝගික සිද්ධි ළමයි. හරි. ඔන්න ගෙදරින් යනවා මිනිස්සයා හරිද මේ රට බීම හලට යන්නේ. හරි. ඔන්න දැන් ගෙදරින් මිනිස්සයා මීටර් 300ක් යනවා. හරි අවුලක් නැහැ කෙලින් ගියා ගත්තා. අරගෙන ඕන් දැන් උතන යාළුවොත් එක්ක ඉන්නවා සෙට් වෙලා ඊට පස්සේ මචං කොහොමද කියලා උඹ දාන්නද අවුරුද්දට මම මේ ඇඳුම ගත්තා කියලා ඊට පස්සේ ඉතින් ඔය බීම දෙක තුනක් එහෙම බොනවා බීම කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ බොන බීම જાතිනේ මම දන්නේ මම මේව පාවිච්චි කරන්න නැති හින්දා හරි එතකොට ඔන්න බීම බොනවා දැන් බීවට පස්සේ ඔන්න දැන් ගෙදර එන්න හදන්නේ දැන් සමහරට මේ මිනිස්සයා ගෙදර කියලා වෙන කොහේ හරි යන්න පුළුවන් දන්නවනේ එහෙම සිද්ධි තියෙනවනේ හරි එතකොට ඔන්න දැන් මේ මිනිස්සයා ගෙදර යන්න තමයි යන්නේ දැන් මොකද වෙන්නේ ඔන්න දැන් එයා මෙතනින් පටන් ගන්නවා හරි ඔන්න රට බීම හලෙන් පටන් ගන්න දැන් ආපහු මෙතන තියෙන ගෙදරට තමයි එන්න ඕනේ. හරි. ඔන්න දැන් මිනිස්සයා මෙහෙම පටන් ගන්නවා දැන් බෑ. යන්න බෑ. ඕ පොඩ්ඩක් වැනෙනවා. චුට්ටක් වැනුණා. නෑ මේක නෙමෙයි ගෙදර. මෙහෙ නෙමෙයි. ඕන් ගිහිල්ලා දැන් ඕන් ගෙදර ආවා. හරි. ඔහොම නෙමෙයිද යන්නේ? මෙහෙමනේ. මොකද දැන් බීපු මිනිස්සෙට ළමයි කවදාවත් පුළුවන්ද කෙලින් යන්න? නෑ මම නම් දැකලා නෑ බීපු මිනිස්සෙක් එහෙම කෙලින් යනවා. ඇයි දන්නේ නැහැ මෙහෙම යන්නේ නැත්තේ? ඇත්තටම මත් වෙනවද මොනවද මම දන්නේ නැහැ. කොහොම හරි බීපු මිනිස්සයා යන්නේ කොහමද? මෙහෙම ඔය මෙහෙම ගිහින් මෙහෙම. ඒ සමහරව මෙහෙම යන්නේ වුණොත් ඉන්නවා. එහෙම ඉන්නවා. හරිද? දැන් මේ මිනිස්සයා ටිකක් චුට්ටයි. ඒ මිනිස්සයාට වැදිලා තියෙන. අපි කියන්නේ කොල්ලොන්ගේ භාෂාවෙන් වැදිලා තියෙනවා කියලා. හරි.
පොඩ්ඩයි ඒ හින්දා අවුලක් නැහැ යනවා. හරි ෂේප් එකට යනවා. හරි ඊපස්සේ දෙන්න ගියා. දැන් මේ මනුස්සයා ගිහපු පාර දැන් මෙතන 300ක් තියෙන කෙලින්නේ. දැන් මෙහෙම ගත්තාම ඔය ඔක්කොම දුර කීයද? ඔතන සාමාන්‍ය මීටර් 500ක් අපි කියමු 600ක් කියලා. හා දුර දෙගුණ වෙලා. ඇයි ඉතින් කෙලින්ම ගියා නම් ළමයි 300යිනේ. හරිද? හැබැයි දැන් මෙහෙම ගිහින් මෙහෙම මේ ඇවිදින දුරනේ මේ. ඒක මීටර් 600ක් වෙලා. හරිද? ඊට පස්සේ දැන් හිතන්නකෝ තව මිනිස්සෙක් නෑ එක ගෙදර මිනිස්සු දෙන්නෙක් ඉන්න බෑනේ. මොනවද පවුල් ප්‍රශ්න ඇති කරනවා නේද? හරි. ඔන්න දැන් රට බීම හලෙන් එනවා. තව එකේ ඌ පොඩ්ඩක් නිකන් අර උට අඩු තරම්වත් අවුලක් නෑ. ඌ ටිකක් පැත්තට ඇදුනා. හැබැයි ඌ කෙලින්ම ගියා. හරිද? ඌගේ නිකන් සාමාන්‍යයෙන් මීටර් 100ක් වගේ තමයි මුගේ පාර වැඩි වෙලා තියෙන්නේ. හරි දැන් මේක තමයි ළමයි දුර සහ විස්ථාපනය අතර වෙනස. මේක තමයි දුර සහ විස්ථාපනය අතර වෙනස. දැන් ළමයි මොකක් හරි තැන් දෙකක් අතර තියෙන සරල රේඛීය දුරට අපි කියනවා. අන්න ඒක තමයි මේ නිර්වචනයේ විස්ථාපනය. මොකද්ද? ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් අතර සරල රේඛීය දුරට අපි කියනවා මොකද්ද? විස්ථාපනය කියලා. කෙලින්ම තියෙන දුර. ආයෙ ඇද්ද කරලා යනවාද ඒව නැහැ. දැන් ආපහු එන ගමනනේ අපි සැලකුවේනේ. මිනිස්සයා ආපහු එන ගමන සැලකුවේ. මේ පැත්තටනේ ආවේ මිනිස්සයා. යන ගමන අපි සැලකුවේ. යද්දි අවුලක් නැතුව කියන්නේ මිනිස්සයා මීටර 300. දැන් තව මිනිස්සෙක් ඉන්න පුළුවන් බොන්න නැතුව එන මිනිස්සෙක්. උට මේ මීටර 300 මේ පැත්තට යන එක කජ්ජක් නෙවෙයි. උට අවුලක් නැහැ. උට විස්ථාපනයේ දිගේ යන්න පුළුවන්. හරි. හැබැයි දැන් බොන මිනිස්සයා එහෙම නෙවෙයි බීපු මිනිස්සයාට යන්න බෑනේ. හරි. එතකොට ඔන්න මේ මිනිස්සයා මේ විදිහට ගිහිල්ලා යනවා. එතකොට මේ ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානය අතර තියෙන සරල රේඛීය දුරට කියනවා විස්ථාපනය කියලා. දැන් කවුරු හරි යවුවොත් බීපු මිනිස්සයාගේ විස්ථාපනය කීයද කියලා ඔයා මොකද කියන්නේ? විස්ථාපනය කීයද ඇහුවොත් 300යි. එතකොට හරිද? නෑ වැරදි. ඇයි? විස්ථාපනය 300යි නෙමෙයි. ඒකගේ කිව්වේ නෑ. මොකද්ද? මීටර් 300යි. ඒත් වැරදි. මං කියනවා මීටර් 300 කිව්වත් වැරදි. ඇයි ඒ වැරදි? විස්ථාපනය කියන්නේ දෛශික රාශියක්. එහෙනම් අපි මොකද්ද දිශාව කියන්න ඕනනේ. එතකොට මේ පැත්ත මොකද්ද? අපිට මෙහෙමත් කිව්ව හැකි. රට බීම හලේ සිට නිවස දක්වා මීටර් 300ක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි සැලකුවොත් තමයි මේක උතුර. ඊට පස්සේ මොකද ළමයි උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා නේද මේක බස්නාහිර නේද? අපිට මෙහෙම කිව්ව හැකි මොකද්ද? බස්නාහිර දෙසට මීටර් 300ක්. විස්ථාපනය මොකද්ද? බස්නාහිර දෙසට මීටර් 300ක්. බීපු මිනිස්යාගේ විස්ථාපනය කීයද ඇහුවොත් ඌ ගිහිල්ලා තිනවා බස්නාහිර දෙසට මීටර් 300ක්. හරි. එතකොට ළමයි මේකයි අතර තියෙන කෙටිම දුර නේද මේ? දැන් මෙහෙන් ගියාම දුරයි. හරිද? මෙහෙන් ගියාම දුරයි. මේකයි අතර කෙටිම දුර තියෙන්නේ කොහෙද? විස්ථාපනය. ඒතර මොකක් හරි දෙකක් අතර කෙටිම දුර කිව්වොත් මොකක්ද ඒක? විස්ථාපනය. කියන්නේ සලල රේඛා. සලල රේඛා නෙවෙයි සරල රේඛාව. හරි? එතකොට ළමයි මෙන්න විස්ථාපනය. ආරම්භක ස්ථානයේ අවසාන ස්ථානය අතර සරල රේඛීය දුර. ඊළඟ දුර මේ මිනිස්සයා ගියපු දුර ඇහුවොත් නිකන් සාමාන්‍ය දුර විස්ථාපනය නෙවෙයි. සාමාන්‍ය දුර කිව්වොත් මේ අපි කියමුකෝ මේ පළවෙනි පාර කියලා. මේ පළවෙනි පාර. මේ දෙවෙනි පාර. හරිද? ඔන්න. පළවෙනි පාර දිගේ ගියාම දුර කීයද? දුර නම් අන්න 400. දැන් දුරට දිශාවක් ඕනේද? නැහැ. දුරට දිශාවක් ඕනේ ඇයි? දුර කියන්නේ අදිශයක්. හරි? අදිශයක් කියන්නේ විශාලත්වය විතරක් ඇති. එහෙනම් දුර 400යි. ඔව් හරි. දෙවෙනි පාර ගියා නම් දුර කීයද කියලා අහුවොත් මොකද කියන්නේ අපි? දෙවෙනි පාර මේ. දෙවෙනි පාර ගියා නම් දුර කීයද? මීටර් 600යි. එතකොට දුර අහපුවාම 400 600 කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ථාපනය අහුවොත් මීටර් 300ක් කොයි පැත්තටද? බස්නාහිර පැත්තට. හොඳයි ළමයි. ඊළඟ මාතෘකාව ඔන්න මම කලින්ම ලියාගත්තා. වේගය සහ ප්‍රවේගය. ප්‍රවේගය කියලා ෆිල්ම් එකකුත් තිබ්බනේ. අර හේමල් රණසිංහ එහෙම රංගපාන්නේ. හරි. ඒක වැඩක් නැහැ. ෆිල්ම් බලන්න මේ අපිට O level ලියන්න තියෙනවා. හරි. වේගය සහ ප්‍රවේගය. මොකක්ද මේ වේගය සහ ප්‍රවේගය කියන්නේ? දැන් ළමයි අපි හිතමුකෝ මෙහෙම වේගයට තියෙනවා සමීකරණයක්. සමීකරණය තමයි වේගය සමානයි දුර බෙදීම ගත වූ කාලය. දැන් මොකක් හරි ඔයාලට දුරක් දෙනවා. අපි හිතමු අර මේ බීපු මිනිස්සයා යන මේකේ මීටර් 400ක දුර යන්න කාලය මෙන්න මෙච්චරක් ගත වුණා. එහෙනම් වේගය කීයද කියලා අපෙන් අහනවා. කොහොමද හොයන්නේ? අපි හිතමු මීටර් 400ක් යන්න තප්පර 40ක් ගත වුණා මේ මිනිස්සයාට. මීටර් 400ක් යන්න තප්පර 40ක් ගත වුණා කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය දුර ගිහිල්ලා තියෙන්නේ.
හරි. එතකොට අපෙන් අහනවා වේගය කීයද? ඔන්න අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? වේගය කීයද? දැන් අපි දන්නවා මොකද්ද වේගය සමානයි මේක ඔයා පොතේ දාගත්තත් කමන්නේ. කොහොමද අපි වේගය හොයන්නේ? වේගය සමානයි දුර බෙදීම කාලයනේ. හරි. ඔන්න දැන් වේගය සමානයි දුර බෙදීම කාලය. ඔන්න අපිට දීලා තියෙනවා දුර 400යි කාලය 40යි. එහෙනම් අපෙන් අහනවා වේගය කීයද කියලා. ආයෙ ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද්ද? දුර කීයද? දුර මීටර් 400යි. හරි. ඔන්න කාලය තප්පර 40යි. දැන් අපිට කොහොමද මේක බෙදන්න පුළුවන් කොහොමද? දැන් බෙදීම කියන්නම් මැත්ස්. හරිද? මැත්ස් ඉගෙන ගන්න ඕන. ඔන්න ඊළඟට මැත්ස් වල ලෑස්ති වෙලා ඉන්නවා සර්ත් එක්ක. හොඳට ඉගෙන ගන්න පුළුවන් මැත්ස් කියන සංකල්පය. හරි කොහොමද හරියට ගොනු කරන්නේ, බෙදන්නේ, එකතු ගන්නේ, ලඝු බලන්නේ, අඩු කරන්නේ ඔය වගේ දේවල්. හරි. එතකොට ඔන්න දැන් මේකේ මම මෙහෙම සුළු කරනවා. මේ බිඳුවට අපිට මේ බිඳුව කපන්න පුළුවන්. මේ හතරට මේ හතර කපන්න පුළුවන්. එතකොට 10යි m තියනවා උඩ, යට තියනවා s. අපි මේක කොහොමද ලියන්නේ? මොකක් හරි ඉතින් යට තියනවා නම් අපිට ඒක උඩට ගේන්න පුළුවන් ms ඍණ 1 කියලා. ඔන්න 10යි ms ඍණ 1. මම හිතන්නේ මේවා නම් ඔයාලා පොඩි පන්ති වල ඉඳන් දන්නවනේ. m උඩ තිබිලා s යට තියනවා නම් s එක උඩට ගේන්න මොකද කරන්නේ? s එකට ඍණ එකක් දාලා ඊර උඩට අපිට s එක ගේන්න පුළුවන්. එහෙම නේද? හරි. ඔන්න. ඒ ගැනත් කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් අපි මං කියවනේ වගේ ෆ්‍රී සෙමිනාර් සීරීස් එකේදී අපි මේ ඔක්කොම කවර් කරනවා. හරි. අපි මේ දැනට වැඩ අල්ලන්න ඕන නිසා තමයි මේ ටික කියලා දෙන්නේ. හරි. මේ ටික හරියට අල්ලගත්තත් ඇති ඔයාට. යට s තියනවා උඩට ගේන්න ඕන නම් ඍණ එකක් දාලා උඩට ගේනවා. හරි. එතකොට දැන් ඔන්න දුර. මේක දුරට අදාළව ඔන්න දුර 400යි කාලය තප්පර 40යි. ඔන්න වේගය හෙව්වා. හරි. ඔන්න එහෙනම් ඔයාලා වේගය හොයන්න දැන් දන්න හින්දා ඊළඟට අපි ලෑස්ති වෙන්නේ මොකක් හොයන්නද? ප්‍රවේගය. දැන් ඔයාලා නම් මේක දන්නවත් ඇති. කොහොමද ප්‍රවේගය හොයන්නේ? පොඩි පන්ති වලත් තිබ්බා. ප්‍රවේගය සමානයි මොකද්ද? විස්ථාපනය. ඊළඟ කැලේ නම් ඔයා දන්නව මොකක්ද? විස්ථාපනය බෙදීම කාලය. ඔන්න ප්‍රවේගය හොයන විදිහ. මේකත් ලියා ගන්න. ප්‍රවේගය හොයන්නේ කොහොමද? විස්ථාපනය බෙදීම කාලය. හරි. දැන් මට කියන්නකෝ මේ ප්‍රවේගය කියනක දැන් මේ අර බීපු මිනිස්සයා යන ගමන බලන්නකෝ. දැන් එයාගේ ගෙදර ඉඳන් මේ අර රට බීමහලට තිබ්බ දුර කීයද? මීටර් 300යි. දුර නෙමෙයි. මොකද්ද? විස්ථාපනය කීයද? මීටර් 300යි. ගෙදර ඉඳන් මෙහෙට නම් නැගෙනහිරට මීටර් 300යි. මං කිව්වේ මේක උතුර කියලා හිතන්න. මේක නැගෙනහිර කියලා හිතන්න. මේක බටහිර කියලා හිතන්න. මෙහි ඉඳන් මෙහෙට යනවනම් ගෙදර ඉඳන් රට බීමහලට මීටර් 300ක් තියෙන්නේ නැගෙනහිරට. හරි. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම ගියපු මිනිස්සයාට මීටර් මට මතක නැහැ 400ක්ද කොහෙද නේද ආවේ. මෙහෙම ගියපු මිනිස්සයාට මීටර් 600ක් ආවා. දැන් වේගය පැත්තෙන් බැලුවා නම් දැන් මේ මීටර් 400 යන අර මිනිස්සයාට තප්පර 40ක්ද කොහෙද ගියා. වේගය එහෙනම් තප්පරයට මීටර් 10යි කියලා අපිට උත්තරය ආවා. මෙතනත් එහෙම වෙනස් වෙයි. දැන් මේ මීටර් 600ක් යන්න එපා කාලයක් වෙනස් වෙනවා. ඒතර වේගය වෙනස් වෙනවා. හැබැයි මේ ටිකට වාට කියනවා මේ ටිකට යනවා විනාඩි දැන් මිනිස්සුන්ට විනාඩි 30ක් යනවා. විනාඩි 30න් ගියයි කිලෝ ඒ ටික. හරි. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම ඔයාගෙන් අහනවා හරි. මිනිස්සෙට මීටර් 300ක විස්ථාපනයක් නැගෙනහිර පැත්තට කරන්න තප්පර 30ක් යනවා. එහෙනම් මේ මිනිස්සයාගේ ප්‍රවේගය කීයද කියලා අහනවා. දැන් කොහොමද ප්‍රවේගය හොයන්නේ? දැන් ඉතින් බය වෙන්නේ නැහැ. දැන් දන්නවා. ළමයි තියරිය දන්නවනේ. දැන් ලියනවා ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියලා ලියනවා. ලියලා ඊට පස්සේ ඔන්න විස්ථාපනය කීයද? දැන් විස්ථාපනය කියලා දාන්නේ මේකද? නෑ. දැන් මෙතන මිනිස්සයාගේ ප්‍රවේගය අහන්නේ. හොඳට පටල ගන්න එපා. වේගය අහන තැන්වල දුර දාලා තමයි වේගය හොයන්නේ. මෙහෙම යන්නේ. හරිද? ප්‍රවේගය අහන තැන්වල මොකද කරන්නේ? ප්‍රවේගය අහන තැන්වල දුර දාලා හරියනවද? නෑ. අපි දාන්නේ විස්ථාපනය. දැන් මෙහෙම ගියත් කොහොම ගියත්. හරිද? ඒ මනුස්සයාගේ විස්ථාපනයක් කියලා එකක් තියෙනවානේ. අවසාන තැනයි ආරම්භක තැනයි අවසාන තැනයි අතර තියෙන සරල රේඛීය දුර. ඒ දුර අරගෙන තමයි අපි ප්‍රවේගය හොයන්න පාවිච්චි කරන්නේ. හරි. දැන් මෙතන ප්‍රවේගය හොයනවා නම් ආරම්භයයි අවසානයයි අතර සරල රේඛීය දුර කීයද? මීටර් 300යි. හරි. ඔන්න මීටර් 300 අපි දාගන්නවා. හරි. ඊළඟට දැන් අන්න ඒ ටික යන්න තප්පර 30ක් ගිහිල්ලා තියෙනවනේ. එහෙනම් ඉතින් කාලය හරි. කාලයට මොකද්ද දාන්නේ අපි තප්පර 30යි. අන්න. එහෙනම් උත්තරේ කීයද? තප්පරයට මීටර් 10යි. ඔන්න ප්‍රවේගයත් ඇවිල්ලා දෙනවා තප්පරයට මීටර් 10යි කියලා. ඒක කවුලක් නෑ. හරිද? ඒක වෙනස් වෙන්න පුළුවන්.
දැන් මම මේ හිතලා ඔයාලට බෙදන්න ලේසි වෙන්න මේ ගාන දුන්නේ 440න් බෙදෙන හින්දා ගානට 40 දුන්නා. 330න් බෙදෙන හින්දා ගානට 30 දුන්නා. ඉතින් ඇත්තටම මේ වේගයයි ප්‍රවේගයයි සමාන වෙන්න ඕනි කියලා එකක් එහෙම නැහැ. ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. මම මේ අදාළ විදිහට ගත්තේ. හරි. ඔන්න ওই විදිහට තමයි වේගය ප්‍රවේගය හොයාගන්නේ. හරි. මං හිතනවා දැන් දුර තේරුණා, විස්ථාපනය තේරුණා, වේගය තේරුණා, ප්‍රවේගය තේරුණා. ඔන්න සරල රේඛීය චලිතයේ මූලිකම අඩිතාලම දාලා තියෙන්නේ. හරි. එහෙනම් හැමෝටම ආයෙත් පාරක් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ ඊළඟ අවස්ථාව මැත්ස් වලට දෙන ගමන් මතක් කරනවා 21 වෙනිදා රෑ 8:10 කියන වෙලාවේදී අපි ආයෙත් හම්බ වෙනවා. එහෙනම් පාඩම හරියට ආපහු බලාගෙන චැලෙන්ජ් පේපර් එක කළා. චැලෙන්ජ් එක බාරගෙන හරියටම කරලා 21 වෙනිදා හම්බ වෙනවා. හරි. සුබ අලුත් අවුරුද්දක් යාළමයි. මේ අපි මේ SMB education එක මගින් මාස 6ක වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා 10 වසර සහ 11 වසර සඳහා. ඒකේ ආරම්භය තමයි අද කරන්නේ. ආරම්භය තමයි මේ අපි මේ අවුරුදු දවසේ වැඩේ පටන් ගත්තා. මේ ඔයාලටත් මේක අලුත් දෙයක්. හරි. ඒ නිසා අපි මේ වැඩේ පටන් ගන්න යන්නේ මේකදී අපි ඉස්සරම 10 11 වසරට මේ දැන් ඔයාලගේ විභාගයේ මේ විදිය අර අතෑරලා ඉන්න සෙට් එකක් ඉන්නවා ඔයාලා. එයාලට මේ මාස 6 වැඩ පිට පට්ටම ගැලපෙනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මේකේ කොච්චර දෙයක් අපි කරනවද කියලා. මාස 6කේ සම්පූර්ණ සිලබස් එකම ආවරණය කරනවා. හරි. ඒකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. අපි සම්පූර්ණ සති දෙකක් එක්සෑම් සති දෙකක් අපි විශේෂ ඔයාලට බැරි පාඩම් අපි ඉස්සරම ફોකස් කරලා ඒවට අදාළ වෙන වෙනම ප්‍රශ්න හදලා. ඒවත් හදලා තමයි වැඩේ පටන් ගන්නේ. මම මංගල පැහැදිලි කරොත් මේ මම මේ රුහුණ විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යයෙක් ඉංජිනේරු පිටේ. එතකොට මේ අපි තව ඊට අමතරව මේ සයන්ස් උගන්වනවා. ඒ වගේම සිංහල, ඒ වගේම ඉංග්‍රීසි. ඔයාලට ඒවට සහභාගී වෙන්න පුළුවන්. අපි ආරම්භයේ තමයි ගන්නේ මේ 23 වෙනිදා සෙමිනාර් එකක් තියෙනවා. මේ 23 වෙනිදා සෙමිනාර් එකක් තියෙනවා. මේ මම මුලින්ම පටන් ගන්නේ කුලක පාඩමින්. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මේකේ මොකද්ද තියෙන තේරෙනවද? වැඩේ කොහොමද යන්නේ? අපේ වැඩ පිළිවෙල හොඳයිද නරකයිද කියලා ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ නිසා මේ ඒක ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි මේ වගේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ. හරි. අර ඔයාලත් අර අවුරුදු දවසේම අර වැඩ අල්ලන මොහොතේම මේක මේ අපි මේ වෙලාවේ සම්බන්ධ වෙන එක හොඳයි. ඒ නිසා ඔයාලා මේ අනිවාර්යෙන් මේක බලලා අපේ 23 වෙනිදා සෙමිනාර් එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. පුළුවන් උපරිම හැම යාළුවෙක්ටම ෂෙයා කරන්න මේක අනිවාර්යෙන්. හරි. ඒ නිසා මේ 23 වෙනිදා සෙමිනාර් එකක් තියෙනවා කියන එක. ඒ වගේම මම මේ ඔයාලට මේ අපේ මේ 10 11 වසරට මේ ගණන් කොච්චර වැදගත්ද? ගණිතය කියන්නේ කොච්චර වැදගත්ද කියන එක ඔයාලා දන්නවා. ඔයාලගේ අම්මලා දන්නවා. ඒක නා ආයි මම වෙනම කියන්න ඕනේ නෑ ඔයාලට. ඔයාලට ඒක තේරෙනවා කොච්චර වැදගත්ද ගණන් කියන එක. මේ විද්‍යාවල ලකුණු අඩු ඇති, සමහරු මැද මට්ටමේ ඇති, සමහරු ලකුණු වැඩිමත් ඇති. අපි ඒ කට්ටියට ඒ විදිහට වෙන වෙනම පේපර් හදනවා. ලකුණු වැඩිම টොප් රෑන්ක්. හරිද? ඒ අනුව මේ අපේ টොප් රෑන්ක් වල පේපර්ස් හදන විදිහක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒ ළමයාගේ බලනවා මේ සාමාන්‍යයෙන් වැඩිපුරම ජ්‍යාමිතිය ගත්තම ගොඩක් අමාරුයි. හරි. ගොඩක් අමාරුයි ඒ ඔයාලගේ මතේ. හරි. කියන්නේ සාමාන්‍ය ඔයාලා ඇනලයිස් කරලා බැලුවොත් ඔයාලගේ පාස් පේපර්ස් ඔය සයිට් වල එහෙම තියෙනවා. හරි. ඔයාලා ගවර්න්මන්ට් එකේ සයිට් එකට ගිහලා බැලුවොත් එහෙනම් ඔයාලගේ තියෙන පේපර්ස් වල අඩුවෙන් මේ කාලෙදි කරන්නේ. ගොඩාක් අය අඩුවෙන්ම කරන්නේ 10 11 කට්ටිය ජ්‍යාමිතිය. ඒ කියන්නේ ඒක බැරුව නෙමෙයි ඒක රත්යල්ලව දාලා දෙන. ඒක අර ගොඩක් අය කරන්නේම ගෙදරින්ම කරන්නේ නැහැ කියලා තමයි යන්නේ. ගෙදරින්ම කරන්නේ නැහැ කියලා යනවා. ඒතකොට අපි මේ අර 23 ඉඳ සෙමිනාර් එකේදී අපි ඒකත් ජ්‍යාමිතිය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරනවා වැඩිපුර. ඊට පස්සේ දිගටම ජ්‍යාමිතිය කරනවා. හරි. අපි 23 වෙනිදා තමයි ආරම්භය ගන්නේ. ඒතකොට අපි මේ නිසා මේ 23 වෙනිදා ඔයාලා හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. ගොඩක් ඔයාලාත් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ඔයාලා පුළුවන් පරිම ෂෙයා කරන්න. ඒ අනුව ඔයාලා සම්බන්ධ වෙලා බලන්න කොච්චර මේකෙන් දෙයක් කරන්න පුළුවන්ද, ගන්න පුළුවන්ද, මේක වැඩේ තේරෙනවද, කොහොමද මේක වෙන්නේ වැඩේ විදිය කියලා. ඔයාලා ඉස්සෙල්ලා අපිත් එක්ක ඉන්න. හරි. අපිත් එක්ක ඉඳලා බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒතකොට ඒ අනුව මේ ඔයාලා දැනගන්න ඕනේ මේ දැන් අපි කුලක ඉගෙන ගන්න නිකන් ඔය ඉගෙනගෙන වැඩක් නැහැ. හරි. එහෙම නිකන් ඉගෙන ගන්න එක වැඩක් නැහැ. ඉස්සලා දැනගන්න ඕනේ ඇයි මේක ඉගෙන ගන්න කියන එක ඉස්සලා. හරි. මේක මොකක්ද වටිනාකමක් තියෙන්න බෑ. නැත්තම් බොරුවට වල පන්ති යනවා. පන්ති සල්ලි දෙනවා. එහෙමත් දීලා ඉතින් ඔයාලා ඉගෙන ගන්නවා. අන්තිමට කරපු දෙයක් නැහැ. එතන බලන්න ඕනේ ඇයි මේක කරන්න කියලා. එකක් කරන්නේ මේ ගණන් වලට හොඳ රිසල්ට් එකක් දාන්න. හැම පාඩම ඔයාලට පුළුවන් වෙන්න කරගන්න ඕනේ. ඔයාලා කුලක පුළුවන් වෙන්න ඔයාලට කුලක වල තියෙන කුලක සිංහල කියලා එකක්. කියන්නේ කුලක වලටම ආවේනික භාෂාවක් තියෙනවා. ඒතර ඔයාලට මේ භාෂාව වලට ඒ ගානේ තේරුම් ගන්න පුළුවන් නම් විතරයි කුලක හදන්න පුළුවන්. ඔයාලා බලන්න ওই පාස් පේපර් වල 11 වසරේ නම් මම කියන්නේ. හරි. 10 වසරේ කට්ටිය දැන් මේක හැමෝම බලන එකක් නේ. ඒතර ඒ අනුව ඔයාලා 11 වසරේ නම් ඔයාලට සාමාන්‍ය දැනුමක් තියෙනවා මේ කුලක එච්චර නෑ සෙට් නෑ. ගොඩක් අයට සෙට් නෑ. ඇයි අර කුලක සිංහල බෑ ගොඩක් යොමුන්ට. ඒතකොට වැඩේ තේරෙන්නේ නෑ මේක මොකක්ද මේ ලොකුවට පැටලෙනවා. ඒතකොට ඔයාලා දන්නවද මේ මම මේ ඕලෙල් පේපර් එක ගැන කතා කරන්නේ.
ඕලෙවල් පේපර් එකේ ඔයාලා දන්න දේ තමයි ඕලෙවල් පේපරේ B කොටසක් තියෙනවා. පැය 3 පේපර් එකක් තියෙනවා දෙවෙනි කොටස කියලා. ඒ පැය 3 කොටසේ B කොටසේ තියෙනවා ඔයාලට ප්‍රශ්න දෙකක් එනවා ජ්‍යාමිතිය. ජ්‍යාමිතියේ ප්‍රශ්න දෙකක් එනවා සහ කුලක ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට ඔයාලට හම්බෙන්නේ ප්‍රශ්න 6යි B කොටසේ. ඒ 6න් 5ක් ලියන්න වෙනවා. අනිවාර්යෙන් 5ක් ලියන්න බෑ. 6ම ලියනවා 6ම ලියන්න 5ක් ලියන්න වෙනවා අනිවාර්යෙන්. ඒක තමයි විදිය. ඒතර 5ක් ලියනකොට ඔයාලට ජ්‍යාමිතිය ඔයාලට බැරි නම් ජ්‍යාමිතියත් එකයි අයින් කරන්න පුළුවන්. එකක් කරන්න වෙනවා අනිවාර්යෙන්. හරි. එකක් අයින් කරලා එකක් කරන්න වෙනවා. ඔයාලට ජ්‍යාමිතිය හොඳටම පුළුවන් නම් ජ්‍යාමිතිය දෙකම කරන්නත් පුළුවන්. ඒතර කුලක ප්‍රශ්නෙත් තියෙනවා. ඒතර කුලකත් කරන්න වෙනවා. ඒතර ඔයාලට ජ්‍යාමිතිය බැරිම කෙනෙක් නම් අපි හිතමු. දැන් ඔයාලා 11 වසරේ අපි මාස 6 වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා. ඔයාලට ජ්‍යාමිතිය ඇත්තටම දැන් මොකුත් බෑ. ඔයාලා ඇවිල්ලා බලන්න කොච්චර දැන් මේක කරගන්න පුළුවන්ද කියලා. හරි. ඇවිල්ලා බලන්න ඔයාලා පාස් පේපර්ස් හදනවා, අපි දෙන පේපර්ස් හදනවා. ඊට පස්සේ අපි තව මම නෙමෙයි තව වෙන අයත් උගන්වනවා. ඒ කියන්නේ අපේම ඔයාලගේ ලකුණු මට්ටම බලලා අපි තව ඔයාලට වැඩ පිළිවෙල දෙනවා. වැඩ පිළිවෙලේ ඒ යටතේ තව ගුරුවරු ඇවිල්ලා ඔයාලට තව මේකට සම්බන්ධ කරලා ඔයාලට වැඩිපුර උගන්වනවා. ඒ කියන්නේ මේකෙදි ඔයාලට ලොකු දෙයක් කරන්න හරි. ඒතර ඔයාලා වැඩිපුර සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලට නිකන් ඉන්න වගේ අදහසක් බෑ. මේක වැඩ කරන්නම තමයි තියෙන්නේ ගොඩක් හරි. ඒ නිසා ඇවිල්ලා බලන්න ඕනේ. ඒ කියන්නේ කරන් යන්න ඕනේ මේක කන්ටිනියුස් කරන් යනකොට ඔයාලට තේරෙන්නේ මේක කොච්චර වැඩක් වෙනවද කියලා. එතකොට ඔයාලට පුළුවන්. ඒතර ඔයාලට දැන් ජ්‍යාමිතියම එකපාර පුළුවන් ඉන්නේ නැහැ. ගානක් හදනවා බෑ. ඊළඟ ගාන හදනවා ඒත් බෑ. තව ගානක් හදනවා ඒත් බෑ. එහෙම තමයි. ජ්‍යාමිතිය ගත්තම එකපාර පුළුවන් එකක් නෙමෙයි. අපි හදලා තේරුම් ගන්න ඕනේ මේක කොහොමද අපි මේක පළවෙනි ස්ටාර්ට් කරන්නේ කොහොමද කියන එක. ඉස්සරම ගානක් හදන්න කලින් ගාන පටන් ගන්න විදියක් තියෙන්න බෑ. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ගාන ඉස්සරම පටන් ගන්න විදිය. අන්න ඒතර ගණන් හදන්න ඔයාලට තේරෙනවා මේ කොහොමද මම මේ ගාන පටන් ගන්නෙ. මොකද්ද මුලින්ම කරන්න ඕනේ. මොකක්ද මුලින්ම දාන්න ඕනේ ප්‍රේමිනිය. නිකන් ප්‍රේමියන් ටික ඔක්කොම පාඩම් කරලා එහෙම ගණන් හදන්න බෑ ජ්‍යාමිතිය. හරි. ඒ වගේම කුලකත් ඒ වගේ. කුලක සිංහල බැයි නම් ලොවෙත් කුලක ගාන හදන්න බෑ. ඒක අත්තරින්න ඕනේ හිතින්. නිකන් ඔයාලා බොරුවට ගිහිල්ලා නිකන් ඉලක්කම් ටික දාලා එනවා මේ ඕලෙවල් පේපර් එකේ. 10 වසරේ අය නම් එක්සෑම් වල වාරි බයි බොරුවක් කරන්නේ නිකන්. තනිකර බොරුවක් කළා නේ හිත සතුටු කරන් ගෙදර එනවා. එහෙම වෙන්න බෑ. එහෙම හරියන්නේ නැහැ. ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕනේ මේක ඇත්තට මොකක්ද තරක කියලා. ඒක තේරුම් ගත්තොත් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා ඇවිල්ලා බලන්න 23 වෙනිදා. හරි. 23 වෙනිදා ආවොත් ඔයාලට තේරෙනවා මේක කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා. ඒතර ඔයාලට ජ්‍යාමිති ගණන් ගත්තම අපි පාස් පේපර්ස් හදනවා. අපි දෙන පේපර්ස් වල පේපර්ස් හදනවා. ඒ වගේම ඔන්ලයින් පේපර් ලියනවා. ඔයාලට ෆිසිකල් පේපර් ලියන්න පුළුවන්. ඒක මාසෙකට වරක් වගේ වෙයි. ගොඩක් හැම අර වැඩිපුරම බලන්නේ ඔන්ලයින් පේපර්ස්. ඒතකොට අපි ඔයාලට වෙලාවක් දෙනවා. ඒ ටයිම් එක ඇතුළත කරලා ඔයාලා PDF කරලා අපිට දාන්න ඕනේ. ඒත් එක්ක ඔයාලා මාක් කරලා ඔයාලගේ රෑන්ක් හදලා දෙනවා. එහෙම තමයි වැඩි වෙන්නේ. ඒතකොට ඔයාලට දවසින් දවස අප්ඩේට් කරගන්න පුළුවන්. ඔයාලා කොච්චර රෑන්ක් එකද ඉන්නේ කියන්නේ. මට ඇත්තටම මම ඇත්ත විදිය ඇත්තම තමන් කොච්චර තත්ත්වයක ඉන්නවද කියන එක ඔයාලට ලෙවල් කරගන්න පුළුවන්. ඒතර නිකන් ලොකු මානසිකත්වයක පොඩි මානසිකත්වයේ තියාගෙන යන්න ඕනේ. ඔයාලා ඇත්තම විදියට ඔයාලට ඕලෙවල් විභාගයට ගිහිල්ලා පෙනී සිටින්න පුළුවන්. ඕවා 10 වසර නම් වාර විභාග. ඒ වගේම මේකේ තව දෙයක් ફોකස් කරනවා. අපි මාස 6 වැඩ පිළිවෙල අර මේ වෙදී අතහැරිලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ. දැන් උඹලා පිස්සු කෙල්ල එහෙම වුණොත් ඉන්න දැන් අවුරුද්දෙත් පිස්සු කෙල්ල. ඇත්තට මෙහෙම වැඩි හිතන්නේ නැහැ ඔයාලා. ආතලෙක ඉන්නවා මේ දවස් ටික. ඊට පස්සේ ඔහොම ගිහලා දැන් ඉස්කෝලේ පටන් ගන්න දවසක් එන නෑ. ඊට පස්සේ ආයෙත්තර වෙන දේන රෝලම තමයි යන්න තියෙන්නේ. දිගටම ඉතින් එහෙම තමයි. අර යන අවුරුද්ද කියන්නේ මේ අපි දැන් අද ආපු අවුරුද්ද මේ අද දවස නිකන් එක දවසක් විතරයි. දැන් අද ආව දැන් හෙට ඉවරයි. අවුරුද්ද ඒකට තව 15 දවස් විතරයි 17 ඉවරයි. ඊට පස්සේ ආයෙම වෙන දයන විදිහට. ඒ නිසා පොඩ්ඩක් ඒක තේරුම් අරගෙන ඔයාලා මහන්සි වෙන්න අවුරුද්දත් සමරන්න. අවුරුද්දත් අනිවාර්යෙන් සමරන්න ගමම. මොකද අවුරුද්දට මේක දවසක් මේ 14 කියලා ඉන්නේ. ඒ නිසා ඒකත් සමරන්න ගමම ඔයාලා මේ වැඩේට අනිවාර්යෙන් ફોකස් කරලා මේක අපි පොඩි ෂෝට් වීඩියෝ එකක් අර ඉස්සරම වලට මේක ආරම්භයක් අපි දෙන්න එපා මේක සෑහෙන ෂෙයා කරනවා. ඒතර ඔයාලත් අනිත් අයට ෂෙයා කරන්න. ඊට පස්සේ අපි 23 වෙනිදා ඔයාලා සම්බන්ධ වෙන්න 23 වෙනිදා 7:30. ඒතකොට 7:30 සම්බන්ධලා බලන්න කොච්චර දෙයක් මේකේ වෙනවද වැඩේ කොහොමද යන්නේ කියලා ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒකෙන් වැඩේ හරිය. ඒතකොට ඔයාලා මම හිතනවා 23 වෙනිදා සම්බන්ධ වෙයි කියන හැමෝම අපි ෂෙයා කරනවා. ඒතකොට ඔයාලත් අනිත් අයට ෂෙයා කරලා වැඩේට සෙට් වෙන්න. Happy Sinhala and Tamil New Year everyone. I hope this new year brings happiness and success to all of you. So අද මම කතා කරන්න යන්නේ ඔයාලා හැමෝටම අමාරුයි කියන reported speech නැත්නම් ඔයාලා කියනවා indirect speech and passive voice. So we will learn how to change simple present tense sentences into reported speech and into passive voice. So what is reported speech? මොනවද මේ reported speech නැත්නම්
ඔයාලා කියන විදිහට indirect speech කියන්නේ. ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක් අද ඔයාලට රහසක් කියනවා. Imagine your friend tells you a secret today and tomorrow you want to tell it to someone else. හෙට ඔයාට ඒක ඔයාගේ තව යාළුවෙක්ට කියන්න ඕනේ. කොහොමද ඔයා ඒක කියන්නේ? ඒක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. So reported speech is the way we express someone's word in our own words. එතකොට මේ reported speech කියන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් අපේ වචන වලින් තව කෙනෙක්ට කියන්නේ කොහොමද කියලා. So අපි එක sentences එකක් ලියලා කොහොමද මේක වෙන්නේ කියලා බලමු. Mother said, I cook rice. අපි කොහොමද මේක reported speech වලට හරවන්නේ? මේ direct වාක්‍ය අපි reported speech වලට කොහොමද හරවන්නේ කියලා අපි බලමු. English වලදී අපි මේ කොටසට කියනවා statement කියලා. එතකොට මේ set කියන verb එකට අපි කියන්නේ reporting verb කියලා. එතකොට අපි බලමු මේ reporting verb කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් mother said ඒ වගේම දෙවෙනි කාරණේ තමයි reported speech වලදී අපිට බෑ use කරන්න quotation marks වත් commas වත්. ඒ හින්දා ඔයාලට මේවත් අයින් කරන්න වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙනවා sentences දෙකක්. sentences දෙකක් report කරන්න බෑ. අපිට වෙනවා ඒ දෙක එකතු කරන්න. කොහොමද English වලදී අපි sentences connect කරන්නේ? අපි sentence එකක් English වලදී connect කරන්නේ conjunction එකකින්. So we use that. And here pronoun change. I become she. In reported, we usually goes to past. So you have to put the verb in past tense. So this is the way. Let's look another sentence. She said they play games. එතකොට කලින් වගේම reporting verb එකේ වෙනසක් වෙන්නේ නැහැ. She said. ඒ වගේම තමයි quotation marks අපිට use කරන්න බෑ, commas use කරන්නත් බෑ. එහෙනම් අපිට වෙන sentences දෙක connect කරන්න. මෙතනදී pronoun එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතනදී කතෘ කියන්නේ කතෘ විසින් කරන ලබන කාර්යයක් නෙවෙයි. ඒ වගේම අපිට සිද්ධ වෙනවා reported speech වලදී past වලට යන්න. And the rest. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. හොඳයි, දැන් අපි ඒ වාක්‍ය දෙකම passive වලට හරවන්නේ කොහොමද කියලා බලමු. අපි බලමු මේ වාක්‍ය කොහොමද කර්මකාරකයට හරවන්නේ කියලා. කර්මකාරකයේදී වෙන්නේ මෙතන I කියන්නේ subject එක. ඒ වගේම cook කියන්නේ verb එක. එහෙම නැත්නම් ක්‍රියාපදය. එතකොට rice කියන්නේ object එක. passive වලදී වෙන්නේ object එක මුලට එනවා. and rice කියන්නේ ඒක වචන uncountable නාම පදයක් නිසා අපිට සිද්ධ වෙනවා is. And we have to use the past participle of the verb.
and the subject becomes the object. I become me. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. අපි තව එක්සැම්පල් එකකින් කොහොමද මේක වෙන්නේ කියලා හරියටම ඉගෙන ගමු. They play games. අපි බලමු කොහොමද මේක පැසිව් වලට හරවන්නේ කියලා. කලින් කියපු විදිහටම object එක subject එක වෙනවා. එතකොට games කියන එකේ G අකුර capital වෙනවා. games කියන්නේ බහුවචන පදයක්. එතකොට අපි දානවා are. And the past participle of the verb. They කියන එක object එක වෙනවා. ඒක object එක වෙද්දි pronoun එක මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා. So now you can convert this sentence into passive. ඔයාලා මේ sentence එක passive කරලා තියාගන්න. අපි එනවා ළඟදිම ඔයාලා ගාවට. So if you want to learn English in a simple and easy way, join our classes. Start your English journey with SMA Education Institute.